මේ මොහොතේ මම ආරාධනා කරනවා ශාස්ත්‍රීය පැත්තෙන් විශේෂයෙන්ම අපි එතුමාට ආරාධනා කළේ ශාස්ත්‍රීය පැත්තෙන් ඇලෝසියස් පීරිස් පියතුමා ගැන යම් වචන ස්වල්පයක් කතා කරන්න. ඒ නිසා මහාචාර්ය අජන්ත ධර්මසිරි මහතාණෙනි ඔබට අපි ආරාධනා කරනවා. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි කිතුණු පියතුමනි කිතුණු පැවිදි සොහිරෙනි සියලු ආගම් නියෝජනය කරන ගරු ආගමික උතුමාණනි මා හිතාදර සොහිරෙනි මං හිතන්නේ තමන්ගේ 92 වෙනි උපන් දිනයට දින 18ක් තියෙද්දි අපි හිතුව නැති විදිහට අපෙන් සමුගත්ත ගරු ඇලෝසියස් පීරිස් පියතුමාණන් ගැන ගොඩක් දේවල් මේ වෙනකොටත් අපිට අසන්නට ලැබුණා. ඉතින් මම අද දවසේ දෙවයින සහ අයිලන්ඩ් පුවත්පතට ලියු ලිපියේ මාතෘකාව හැටියට දැම්මේ පිරිවෙනේ පියතුමන්ගේ පින්බර සමු ගැනීම. එයි මම පිරිවෙනේ පියතුමන් ලෙස එතුමන්ව හඳුන්වන්නේ. අපි දන්නවා පන්සලේ පියතුමා කියන විවිධාවලීන් අපි හඳුන්වුවා ගරු මර්සලීනු ජයකොඩි නිමල මරිය නිකායක පියතුමා. එතුමා කැලණි ගංතෙර කවුගේ ලියද්දි එතුමාගේ අපූර්ව කලාව ඉස්මතු වුණා, දේශීයත්වය ඉස්මතු වුණා. හැබැයි මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමා ගියේ ඊට වඩා වෙනස් ගමනක්. එතුමා ශ්‍රී ලංකාවේ පූජක පරපුරට ආදර්ශයක් වෙමින් බෞද්ධ දර්ශනය පිළිබඳ පළවෙනි ආචාර්ය උපාධිය ලබාගත් පියතුමන් බවට පත් වුණා. ඒ දේ අගය කරන්නට දෝ 2015 දී එතුමාට කැලණි සරසවියෙන් සාහිත්‍ය ශූරි ගෞරවනීය ආචාර්ය උපාධිය පිරිනැමුණා. ඉතින් මං හිතන්නේ එතුමන්ගේ ඇසුර තුල විවිධ පිටකයන් සූත්‍රයන් අදත් මේ මෑතක් වනතුරුම අධ්‍යයනය කරන්නට පැමිණි භික්ෂු පරපුර දැක්කාම කොතරම් ආගමික සංහිඳියාවක් කොතරම් කිතුණු බොදුණු සැබැඳියාවක් මේ තුලන තුල ගොඩ නැගුණත් කියන එක මට හරිම සතුටක් දනවනවා. ඉතින් කැලණි ගංතෙර මර්සිලිනු ජයකොඩි පියතුමා කවුගී ලියද්දි කැලණි පුරවරයට තුලන බිහි වුණා. මේ පින්බිම මේ කෙම්බිම ලෝක දැනුම බෙදා දෙන මහා දැනුම් සම්භාරයකට හිමිකම් කියන ඒ කෙම්බිම ඒ වගේම ගොඩාක් අයගේ ජීවිත රැකගත් සංහිඳියාවෙන් පිරිච්ච ඒ මහා පින්බිම. ඉතින් ගොඩක් අයට පියතුමාගේ ශාස්ත්‍රික සේවය වර්ණනා කරන්නට පුළුවන් ලෝක පූජිත අධ්‍යයන ශාස්ත්‍රවරයෙක් මහදිරුවනෙක් හැටියට. එතුමා ලිව්ව ග්‍රන්ථ 30 අපේ ඉදිරිපිට තිබෙනවා. එතුමා ලිව්ව පරේක්ෂණ පත්‍රිකා 500කට වැඩි ගාණක් අපි අතර සංසරණය වෙමින් තිබෙනවා. එතුමා ලිව්ව පොත් භාෂා ගණනාවකට පරිවර්තනය වෙලා තිබෙනවා. ඉතින් එතුමන් මුළු ලෝක පුරාම බුද්ධිමුතුන්ගේ හදවත් දිනාගත්ත හොඳ මුවහත් මනසක් තිබිච්ච කෙනෙක්. ඉතින් ඒ ගැන ගොඩක් කතා කරනට වඩා මට හැඟෙන්නේ මම පෞද්ගලිකව දැකන එතුමාගේ සුවිශේෂත්වය. මට එතුමාව මුලින්ම මුණ ගැහුණේ එතුමාගේ 50 වෙනි උපන්දිනේ. මට හරියට මතකයි එදා 1984 අප්‍රේල් 9 වෙනිදා මම සාමාන්‍ය පෙළ හදාරලා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබාගෙන උසස් පෙළ බලාපොරොත්තුෙන් සිටින කාලේ මමගේ හිතමිතුරු අයියලා කීප දෙනෙක් එක්ක අපි බයිසිකල් වල ආවා තුලනට. එතකොට මේ තුලනට ඇවිල්ලා මේ තුලන වටේ සුද්ධ කරමින් ශ්‍රම දාන කරමින් තුලන ගොඩ නැගිමින් තිබිච්ච කාලේ. ඉතින් උන්වහන්සේගේ මහා දැක්ම උන්වහන්සේ තුල තිබුණා වූ මහා මනුස්සකම ගොඩක් වෙලාවට මමත් අධ්‍යයන ක්ෂේත්‍රයේ මම අවංකවම කියනවා. පෞද්ගලික අංශයේ ඉංජිනේරුවෙක් හැටියට ජීවිතය ආරම්භ කරලා ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයෙක් හැටියට බහුජාතික සමාගම් දෙකක සේවය කරමින් සිටිපු මාව අධ්‍යයන ක්ෂේත්‍රයට යොමු කිරීමේ මාව පෙළඹුවේ මාව දිරගැන්වුවේ එතුමා කියන එක මම හදවතින්ම කියනවා. ඉතින් ඒ ගමනේදී අවුරුදු 42ක ඇසුරේ උන්වහන්සේ තුල තිබුණා වූ ඒ මනුස්සකම මුවහත් මනස වගේම තිබිච්ච ඒ පුලුල් දයාන්විත හදවත. ඉතින් ගොඩක් වෙලාවට ශාස්ත්‍රීය සේවයේ යෙදෙන අය ශාස්ත්‍රීය පැත්තෙන් පමණයි. සමාජික කටයුතු වල යෙදෙන අය සමාජික පැත්තෙන් පමණයි. එතුමන් තුල මම දැක්ක මේ දෙකේ මනා සංකලනය. ශාස්ත්‍රීය මෙහෙවර සහ සමාජීය මෙහෙවර එකට බැඳුණු යුග පුරුෂයෙක්.
එතුමා ලිව්ව ආසියාව සඳහා වූ විමුක්ති කිතු දහම කියන ග්‍රන්ථයේ එතුමා සඳහන් කරනවා ආසියාවේ අපිට දේව ධර්මයේ කතා කරන්න බෑ දිලිඳුකම ගැන කතා කරන්නේ නැතුව. දේව ධර්මයේ සහ දිලිඳුකම එකට බැඳී තිබෙන දෙයක්. ඒ වගේම බහුආගමිකත්වයේ විවිධත්වය මේකත් අපි එකට සැලකිය යුතුයි. ඒ නිසා ආගම් අතර සංහිතියාව, කිතුණු බොදුණු සංහිතියාව මම හිතන්නේ තුලන කියන වචනේ. තුලනාත්මකව එතුමා ලියුව ඊළඟ පොත තමයි මගේ ප්‍රියතම පොත Love Meets Wisdom. ප්‍රඥාව ඒ කියන්නේ ප්‍රේමය ප්‍රඥාව සොයාගෙන යෑම. ප්‍රේමය සහ ප්‍රඥාවේ සංහිදියාව. එතකොට ප්‍රේමය මුල් කරගත්ත කිතු දහමයි ප්‍රඥාව මුල් කරගත්ත බුදු දහමයි අතර තිබිය යුතු මනා අන්තර් සම්බන්ධතාවය. මෙතන අපේ ගල්කන්ද හාමුදුරුවෝ අපූර්වට විග්‍රහ කරා. මෙතන ඉන්න අපේ ස්වාමීන් වහන්සේලා දිහා දැක්කම අපිට හැඟෙනවා කොයිතරම් දේවල් මේ පුංචි රට තුල මේ පුංචි මිනිස්සයා අඩි 5 අඟල් 4යි. පුංචි මිනිස්සෙක් මුළු ලෝකෙම ලොකු චරිතයක් වුණා. ඉතින් මං හිතන්නේ එතුමා ගැන තවත් ගොඩක් දේවල් කියන්න පුළුවන්. එතුමා අපව දිරිගැන්නුවා. එතුමා අපිට අනුබල දුන්නා. එතුමා ගොඩක් දේවල් අලුතෙන් පටන් ගත්තා. තුලන ඊළඟට ශ්‍රවණුවන මධ්‍යස්ථානය. එතුමා අවසන් කාලේ වෙනකම වාග්දේවි සංගරාවේ කර්තෘත්වයේ දරුවා. හැමදාම මම තුලනට ආවම මෙන්න අලුත්ම පිටපත අලුත්ම වෙලුම කියලා වාග්දේවි සංගරාව මට දෙනවා. ඉතින් එතුමා තුළ තිබුණා වූ සිනහව මම හිතන්නේ ඒ ගැනත් කියවුණා. ඉතින් මම හිතන්නේ මේ ගැන ඊටාම කෙටියෙන් for the benefit of those who could not understand Sinhala, I saw an inspirer, influencer, and initiator in Reverend Professor Father Aloysius Pieris. He was not just wearing a cross, he was bearing a cross of humanity, cross of spirituality, cross of interreligious harmony, cross of social justice. And he took that cross, he carried that cross. He was tormented by a physical challenge, but he never was complaining about that. He was having joyful suffering. He is the best example that I have ever seen, someone who suffered joyfully. Not to complain about it, but take it as a compliment and commit to the task given by God. And he truly fulfilled the task entrusted by the Society of Jesus, by the founder, St. Ignatius Loyola, who said, to please to every action, every word, glorify the God. And as Buddha preached, Manivata abhikkama nonevati idiriyata yanna. Go steadfastly to the front, no matter what the barriers are, no matter what the obstacles are, to go to the front. He got many bouquets and brickbats together. Malpukuru galmuguru godak etumantawa. Etuma kisi dekin nasali, etumage duta karya. He continued to carry out the mission given by God. He's a man of God, he's a man of people, he's a man of spirituality, he's a man of intellectual wisdom. Many fronts combined together. So I will not take much time. ඉතින් ගරු පියතුමනි ඔබතුමන්ගේ සග සැපත දිනේවා ඔබතුමන් ගොඩනැගූ තුලන දියුණුවෙන් දියුණුවටපත් වේවා ඔබතුමන්ගේ ජේසු නිකාය මේ මහා පින්කෙත ඉදිරියටම රැගෙන යන්නට එස්.ජී. පෙරේරා අනුස්පන්ද පුස්තකාලය මම එතන ඉඳන් ගොඩක් පාඩම් කරපු තැනක් ඒ පුස්තකාලේ තවත් දියුණු වේවා හැදෙන ගොඩනැගිලි තුලින් තුලන තවත් තුලනාත්මක අධ්‍යයනයන් තුලනාත්මක සංවේදනයන් තුලනාත්මක සංවාද ශාස්ත්‍රීය මණ්ඩප බිහි කරන තැන්නක් බවට පත් වේවා ඔබතුමන් ඉතිරි කර ඒ සියල්ල රැගෙන යන්නට අපි හැම කෙනෙකුටම ධෛර්ය ශක්තිය ලැබේවා. You left a legacy which is very difficult to continue, and we would promise, Reverend Father, we would continue that legacy to take it to the next generation. So may you enjoy the heavenly passage. God bless you, my beloved spiritual mentor. ඉතින් පියතුමනි ඔබට හදවතින්ම සුබ පතනවා. සුබ ගමන් සග සැපත සදාතනික සාමය ඔබතුමන්ට ලැබේවා කියලා.